Hello everyone. යමුද මාත් එක්ක ආයෙත් පාරක් නුවරඑළිය ලස්සන ප්ලේස් එකක් බලන්න. මේ ගමන යන්නේ අද මගේ ජීවිතේට සමීප ආදරණීය කෙනෙක් එක්ක. ඔයාලත් එනවද අපිත් එක්ක? අද vlog එක love sleep ගැන. ලස්සන තේවතු මැදින් වනාන්තර මැදින් අපි මේ යන්නේ සතුට හොයාගෙන. මං ආසම මං ආදරය කරන අයත් එක්ක මේ විදිහට සිනාසෙමින් පැරණි මතක අවුස්සමින් ජීවිතේ රස දැන් සොයසොයා ලස්සන තැන්වල ට්‍රැවල් කරන්න. අපි හැමෝගෙම ජීවිතවලට ආදරණීයයන් අවශ්‍යයි. අපේ දුකේදී සතුටේදී එක වගේ අපි ළඟ ඉන්න අය. ඔවුන් සමග ගත කරන කාලය ජීවිතයට අමතක නොවන මතක එක් කරාවි. මෙම දිය ඇල්ල මීටර් 30ක් පමණ උසයි. නුවරඑළිය නගරයේ ඉඳලා මේ ස්ථානයට ළඟා වෙන්න කිලෝමීටර් 5ක් පමණ දුර පැමිණිය යුතුයි. මේ දිය ඇල්ලත් එක්ක බැඳුණු අතීත කතාවක් තියෙනවා. කැන්ඩි කින්ඩම් එකේ හිටිය රජ කෙනෙක්ගේ පුතෙක් සාමාන්‍ය ගැමි පවුලක කාන්තාවක් සමග ආලයෙන් බැඳීම සහ එම ආදර සම්බන්ධයට රජතුමා විරුද්ධ වීම හේතුවෙන් එම යුවළ මේ දිය ඇල්ලෙන් පැනලා තියෙනවා. ඒ හේතුව නිසා මේ දිය ඇල්ලට ලවර්ස් ලීප් කියන නම හැදිලා තියෙනවා. මාර්ගයේ තරමක් දුෂ්කර වුණත් මේක නම් හරිම ලස්සන නිදහස් පරිසරයක් තියෙන වෝටර්ෆෝල් එකක්. අපි නම් වෝටර්ෆෝල් එකේ උඩටම යන්න තමයි මේ හදන්නේ.
ලස්සන ෆොටෝස් ගන්න හොඳ ලොකේෂන්ස් තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න ඕන ප්ලේස් එකක් මේක. මේක නම් තනිකරම පාරාදීසයක්. එකම වයිබ් එකක දෙන්නෙක් සෙට් වෙනවා කියන්නෙම ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. අපිව තේරුම් ගන්න, අපිට ආදරය කරන, අපිව දැනෙන ආදරණීය යාළුවෙක් එක්ක මේ වගේ ලස්සන ප්ලේස් එකක ගත කරන හැන්දෑවරුවක් කියන්නෙම මතක පොතට එකතු වන සතුටුම දවසක්. අද දවස නම් අපි දෙන්නට අමතක නොවන දවසක් වේවි. මගේ වයිබ් එකේම ඔයා වගේ යාළුවෙක් ලැබුණ එක ගැන මං විශ්වයට ස්තුතිවන්ත වෙනවා. සත්තකින්ම. හැමෝගෙම ජීවිතේට එන්න ඕනි මේ වගේ ආදරණීය ලස්සන දවස්. තවත් ලස්සන දවසකින් ආයෙත් හම්බෙමු. බයි බයි.